හැරලාමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නූතන සිංහල අක්ෂර මාලාව කොහොමද කෙටි කාලයකින් අපිට විභාගයට අවශ්‍ය විදියට විභාගයට අහන ප්‍රශ්න වලට අපි සූදානම් වෙලා අපි කොහොමද කෙටි කාලයකින් ඒ අක්ෂර මාලාව පාඩම් කරගන්නේ කොහොමද? ඒ පාඩම් කරගත්තට පස්සේ ඒ අක්ෂර මාලාව අපි කොහොමද නාමකරණය කරන්නේ? වර්ගීකරණය කරන්නේ කොහොමද කියන එක කතා කරන් තමයි මම දැන් හදන්නේ. හරිද? මේකේ මුලින් මතක් කරන්න ඕනේ මෙතන මේ මම විස්තර කරන පාඩම ඉතා දල සාරාංශයක් විතරයි. සම්පූර්ණ විස්තරයක් ඉහත වීඩියෝස් වලින් මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක කෙටි කාලයකින් ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී අපිට අක්ෂර මාලාවෙන් අහන ප්‍රශ්න ගොඩ දාගන්න කොහොමද අපි වැඩ කරන්න ඕනේ? කොහොමද මේ අක්ෂර මාලාවෙන් අහන ප්‍රශ්න වලට අපි පිළිතුරු සපයන්නේ කියන එකට මේක අත්ලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. ඒතර අපි දන්න කාරණයක් තමයි අක්ෂර මාලාව ගැන කතා කරද්දී නූතන සිංහල අක්ෂර මාලාවේ ප්‍රධාන අක්ෂර තියෙනවා කීයද? මුළු අක්ෂර සංඛ්‍යාව 60යි. ඒකේ අපි වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් ස්වර 18යි ව්‍යංජන 42යි. එතකොට මුලින්ම බලමු අපි මේ ස්වර අක්ෂර කියලා කියන්නේ අපි ඒවා ප්‍රාණකුරු කියලා හඳුන්වනවා, ප්‍රාණාක්ෂර කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උච්චාරණය කිරීමේදී වෙනත් අකුරක උපකාරයෙන් තොරව තනියම උච්චාරණය කරන්න හැකි නිසා අපි ඒවා හඳුන්වනවා ස්වර අක්ෂර කියලා. බලමු ස්වර අක්ෂර යටතේ වර්ගීකරණ කීයක් තියෙනවද? ඒ මොනවද කියලා. හරි. මුලින්ම මම ස්වර අක්ෂර යටතේ වර්ග කරනවා කෙටි ස්වර. කෙටි ස්වර පිළිබඳව වර්ග කිරීමක් කරනවා. කෙටි ස්වර තියෙනවා සිංහල අක්ෂර මාලාවේ ස්වර යටතේ කෙටි ස්වර 8ක් තියෙනවා. මම ඒ ටික රවුන්ඩ් කරනවා. ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. බලන්න කෙටි ස්වර ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. කෙටි ස්වර 8යි. ඊට පස්සේ බලමු අපි සිංහල අක්ෂර මාලාවේ තියෙන දීර්ඝ ස්වර. හරි. කෙටි ස්වර කියලා අයි පුතේ හඳුන්වන්නේ කෙටි ස්වර. ඒ කියන්නේ පුතේ උච්චාරණය කිරීමේදී නැත්නම් ශබ්ද කිරීමේදී කෙටි කාල සීමාවක් ඇතුළත ඒවා ශබ්ද කිරීමට හැකියාවක් පවතින නිසා අපි හඳුන්වනවා කෙටි ස්වර කියලා. දීර්ඝ ස්වර වලට යමු. දීර්ඝ ස්වර බලමු. දීර්ඝ ස්වරත් අක්ෂර මාලාවේ සිංහල අක්ෂර මාලාවේ දීර්ඝ ස්වරත් තියෙනවා 8ක්. බලමු මොනවද කියලා. මම මේ ටික රවුන්ඩ් කරනවා. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. ඔන්න කෙටි ස්වරත් 8ක් තියෙනවා. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. ඊට පස්සේ ඉතුරු වෙනවා අක්ෂර දෙකක් පුතේ. ඒ අක්ෂර දෙක තමයි මම මේ දෙකට බලාපොරොත්තු වගේ සංකේතයක් දානවා. අයි සහ අව්. අයි සහ අව් කියලා කියන්නේ ස්වර දෙකක එකතුවෙන් නිර්මාණය වෙන නිසා අපි හඳුන්වනවා සංයුක්ත ස්වර කියලා. දැන් බලමු අපි නම් කරගත්ත ටික. අපි වෙන් කරගත්ත ස්වර ටික අපි වෙනම ලියාගමු. එතකොට මුලින්ම අපි කතා කරා කෙටි ස්වර. ඒ කියන්නේ උච්චාරණය කිරීමේදී කෙටි කාල සීමාවකින් උච්චාරණය කරන නිසා අපි හඳුන්වනවා කෙටි ස්වර කියලා. මම ඒක කෙටි ස්වර කියලා දාගන්නවා. කෙටි ස්වර. ඊට පස්සේ අපි කතා කරා කොටු සලකුණේ මේ පෙන්වලා දීලා තියෙන්නේ දීර්ඝ ස්වර. උච්චාරණය කිරීමේදී වැඩි කාල සීමාවක් ගත වෙන නිසා අපි හඳුන්වනවා දීර්ඝ ස්වර කියලා. දීර්ඝ ස්වර තමයි මම කොටු සලකුණෙන් නම් කරේ. දීර්ඝ ස්වර. ඊට පස්සේ වලාකුළක සංකේතයෙන් මම නම් කරා පුතේ සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර කියලා කියන්නේ ස්වර දෙකක එකතුවෙන් නිර්මාණය වෙලා තියෙන නිසා අපි හඳුන්වනවා සංයුක්ත ස්වර කියලා. හරි. ඔය තියෙන ස්වර වර්ගීකරණය අපි බලමු දැන් මේ ව්‍යංජන අක්ෂර 42 කොහොමද වර්ග කරන්නේ කියන කාරණා. එතකොට ව්‍යංජන අක්ෂර යටතේ අපිට මුලින්ම හම්බ වෙනවා මේ අං සහ අං අක් කියන අක්ෂර දෙක. දැන් අපි මේ අං කියලා කියන්නේ ශබ්දය. එතකොට ඒකට තියෙනවා සංකේත නාමයක්.
අං කියන එකට. ඒ කියන්නේ අයන්නත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බිඳුව. බිඳුව සම්බන්ධ වෙලා තියෙද්දි අපි මේ බිඳුව කියන එකට අපි නම් කරනවා අනුස්වාරය. මම කුඩි ලියා ගන්න අනුස්වාරය. අනුස්වාරය. ඊට පස්සේ පුතේ මේ බිඳු දෙකක් තියෙන සලකුණු අපි කියනවා විසර්ගය. එතකොට අයන්නත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක බිඳුවක් තියෙන එක අපි කියනවා අනුස්වාරය. බිඳු දෙකක් තියෙන එක අපි කියනවා විසර්ගය. හරි. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ සිංහල අක්ෂර මාලාවේ ඉතිරි ව්‍යංජන අක්ෂර 40. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙනවා නේද? මේ මොකද්ද මේ කයිඩු දෙකක් ක්ලියර් තියෙන්නේ කියලා. හරි. බලමු මේක මම පොඩි වැඩකින් පෙන්නන්නම්. මේ තියෙන පුතේ සිංහල අක්ෂර මාලාවේ ප්‍රධාන වශයෙන් තියෙන වර්ග පහක්. හරි. මේ තියෙන්නේ මුල් පෙළියේ තියෙනවා පල්ලෙහාට බලද්දි කාච ට තාප. එතකොට ඔය මුල් පෙළියේ තියෙන අක්ෂර පහට අනුව තමයි මේ අක්ෂර වර්ග නම් කරලා තියෙන්නේ. මුල් අකුරේ තියෙනවා ක. ඒක නිසා මම ඒක දානවා ක වර්ගය. ක වර්ගයේ අකුරු ටික තමයි මේ තියෙන්නේ. කාක ගාග ඤ. ඊට පස්සේ දෙවෙනි එකට තියෙනවා දෙවෙනි පෙළියේ තියෙන ච. ඒක අපි කියනවා ච වර්ගය. ච වර්ගය. ච වර්ගයට අකුරු ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පුතේ ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. ත වර්ගයට අකුරු ටික තමයි මේ තියෙන්නේ. පාප බබම. ඔන්න ඒක කොටසක් හරිද? ඊට පස්සේ තියෙනවා පුතේ මේකේ අල්ප ප්‍රාණ හා මහ ප්‍රාණ අක්ෂර. අල්ප ප්‍රාණ කියලා කියන්නේ උච්චාරණය කිරීමේදී අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන නිසා අපි හඳුන්වනවා අල්ප ප්‍රාණ අක්ෂර කියලා. බලමු දැන් අල්ප ප්‍රාණ අක්ෂර සිංහල අක්ෂර මාලාවේ තියෙනවා 10ක්. බලමු මොනවද කියලා. හරි? ඒක මම මෙහෙම දාගන්නවා. මෙන්න මේ පළවෙනි පේළියේ තියෙන කචට තප. ඒ ටික අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. අල්ප ප්‍රාණ. හරි? ඒ කියන්නේ උච්චාරණය කිරීමේදී අඩු ප්‍රාණයකින් නේ උච්චාරණය කරන්න පුළුවන්. ඒ නිසා ඒවා අල්ප ප්‍රාණ අක්ෂර කියලා අපි හඳුන්වනවා. මම ඒ නිසා ඒකට දානවා එතන අල්ප කියලා දාගන්නවා. අල්ප. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ තව කච්චට තප ටික. ඒ ටික තමයි පුතේ මහ ප්‍රාණ කච්චට තප. මොකද මේ කච්චට තප කියන එක උච්චාරණය කිරීමේදී අඩු ප්‍රාණයක් වැය වුණාට මේ කච්චට තප කියන එක උච්චාරණය කරද්දී වැඩි ප්‍රාණයක් වැය කරන්න සිදු වෙනවා. ඒක නිසා අපි හඳුන්වනවා මහ ප්‍රාණ. මම ඒවට මහා කියලා දාගන්නවා. ඊට පස්සේ තියෙනවා ගජ්ජට දබ. ඒ ගජ්ජට දබ උච්චාරණය කරද්දී අඩු ප්‍රාණයක් වැය වෙන්නේ. ඒක නිසා ඒවා අල්ප ප්‍රාණ. අල්ප කියලා දානවා. ඊට පස්සේ උනා තව ගජ්ජට දබ ටිකක් තියෙනවා. මේවා ටිකක් මේ ගජ්ජට දබ උච්චාරණය කරනට වඩා ටිකක් ගැඹුරින් උච්චාරණය කරන්න ඕනේ. වැඩි ප්‍රාණයක් වැය වෙනවා. ඒක නිසා ඒවා අපි හඳුන්වනවා මහ ප්‍රාණ අක්ෂර. මම මහා කියලා දාගත්තා. හරි. ඊට පස්සේ අපිට තව පේලි දෙකක් ඉතුරුයි. ඤඤ නනම කියන අකුරු ටිකයි ගජ්ජට දබයි. බලමු දැන්. මේ ඤඤ නනම කියන අකුරු ටික උච්චාරණය කරද්දී පොඩ්ඩක් නහය වහගෙන බලන්න ඕනේ ඒක ටික උච්චාරණය කරන්න පුළුවන්ද කියලා. ඤඤ නනම කියලා එහෙම උච්චාරණය කළාට පැහැදිලි හඬක් නිකුත් වෙන්නේ නැහැ. මොකද හේතුවක් තියෙනවා. ඒ ශබ්දේ උච්චාරණය කිරීමේදී අපිට වායු ධාරාවක් අවශ්‍යයි. ඒ වායු ධාරාව ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කට, අනිත් එක නහය. ඒක නිසා අපි කියනවා කටින් වායු ධාරාව ගමන් කරමින් ශබ්ද නිපද වෙනවා නම් අපි ඔය කියනවා මුඛ රන්ধ্‍රය ආශ්‍රය කරගෙන නිපද වෙන ශබ්ද. නහයෙන් යනවා නාසාරන්ధ్‍රය. එතකොට මේ ශබ්ද නිපද වීමේදී වායු ධාරාව ගමන් කරන්නේ නාසාරන්ధ్‍රය. ඒ නිසා ඒක පුතේ නාසික්ක අක්ෂර. නාසික්ක. නාසික්ක අකුරු. හරි අපි ඔකට තව නමක් කියනවා අනුනාසික්කය. ඒ කියන්නේ නාසයට අනුව උච්චාරණය කරන නිසා අපි හඳුන්වනවා අනුනාසික්ක කියලා හඳුන්වනවා. මම අනුනාසික්ක කියලා අනු කියලා දානවා. ඊට පස්සේ ගජ්ජට දබ කියලා තියෙන අකුරු ටිකක්. ඒ අකුරු ටික අපි හඳුන්වනවා අපි දන්නවා පොඩි කාලේ ඉඳලම ওই ටික සංඥක අක්ෂර. සංඥක අක්ෂර. සංඥක අක්ෂර ටික. මේකට තව නමක් තියෙනවා පුතේ. දැන් මේ අක්ෂර ටික ඤඤ නනම කියන අකුරු ටික උච්චාරණය කරද්දී වායු ධාරාව ගමන් කළේ නහයෙන් විතරයි.
හැබැයි මේ ගජර දබ කියන අක්ෂර ටික උච්චාරණය කරද්දී වායු ධාරාව නාසයෙන්ුත් ගමන් කරනවා මුඛ රන්ද්‍රයෙන්ුත් ගමන් කරනවා. හැබැයි භාගේ ගමන් කරන්නේ ඒක නිසා අපි හඳුන්වනවා අර්ධ අනුනාසික අක්ෂර. අර්ධ අනුනාසික අක්ෂර කියලා හඳුන්වනවා. හරි? හරි. ඔන්න අපි තව කොටසකුත් ඉවරයි. ඊට පස්සේ බලමු අපි දැන් මේ ටිකේ තව අපිට කරන්න දේවල් තියෙනවද කියලා. ඊළඟට තියෙනවා පුතේ අපිට අහනවා වර්ග අක්ෂර සිංහල අක්ෂර මාලාවේ වර්ග අක්ෂර කීයක් තියෙනවද කියලා. සිංහල අක්ෂර මාලාවේ වර්ග අක්ෂර තියෙනවා 25ක්. බලමු මේ මොනවද කියලා. ඒ කියන්නේ පුතේ වර්ග අක්ෂර කියලා කියන්නේ මෙන්න මේ කයන්නේ ඉඳලා මෙන්න මෙතන මයන්න දක්වා තියෙන අක්ෂර 25. බලන්න මේ පැත්තෙන් 1 2 3 4 5යි. මේ පැත්තට 5යි. මේ පහළට 1 2 3 4 5යි. එතකොට 5 වරක් 5 25යි. වර්ග අක්ෂර 25යි. හරිද? කයන්නේ සිට ම අකුර දක්වා තියෙන අක්ෂර ටික තමයි වර්ග අක්ෂර වලට අයත් වෙන්නේ. දැන් අපි බලමු ඊළඟට ഘോഷ අක්ෂර හා අഘോഷ අක්ෂර කියලා තියෙනවා. අපි කොහොමද බලමු මේ වගුවේ මේකෙන් අපි ඒක ගොඩ දාගන්නේ? ഘോഷ අක්ෂර. අഘോഷ අක්ෂර වල මුලින්ම කචර තප සහ අල්ප ප්‍රාණ කචර තපයි මහ ප්‍රාණ කචර තපයි කියන අකුරු මෙන්න මේ පේලි දෙක පුතේ අපි හඳුන්වනවා අഘോഷද ഘോഷද ඒ උච්චාරණය කරද්දී වැඩි හඬ ප්‍රමාණයක් වැය වෙනවද අඩු හඬ ප්‍රමාණයකින්ද උච්චාරණය කරන්නේ? ඔව් අඩු හඬ ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. අපි ඒව කියනවා අഘോഷ අක්ෂර. ඔන්න අഘോഷ අක්ෂර ටිකත් හරි. දැන් මෙතන තියෙනවා ගජර දබයි අල්ප ප්‍රාණ ගජර දබ සහ මහා ප්‍රාණ ගජර දබ. ඒ ටික පුතේ ඒ ටික ഘോഷයිනේ. මේ ටික ഘോഷ නම් ඒ ටික උච්චාරණය කරද්දී වැඩි හඬ ප්‍රමාණයක් වැය වෙනවා. ඒවා ഘോഷ අක්ෂර වෙනවා. ഘോഷයි. හරි. හරි. ඊට පස්සේ ඔන්න අපිට ඉතුරු වෙලා තියෙනවා යරලව. යරලව කියන අකුරු ටික බලමු මේ ටික. මෙන්න මේ යරලව කියන අකුරු ටික අපි කියනවා අර්ධ ස්වර කියලා. අර්ධ ස්වර කියලා හඳුන්වන්න පුළුවන්. තව නමක් තියෙනවා අන්තස්ථාක්ෂර. අන්තස්ථාක්ෂර කියන නමිනුත් හඳුන්වනවා. ඊට පස්සේ තියෙනවා මෙතන යට සෙට් එකක් ශාෂ සහ ලෆ. එතකොට අපි අහලා තියෙන ඌෂ්මාක්ෂර ගැන. එතකොට මේ ෂ අකුරේ සිට හයන්න අතහැරලා ෂ අක්ෂරයේ සිට මේ ල අකුර එන්නේ නැතුව ල අතහැරලා ෂයන්නේ සිට ශාෂ සහ ෆ. අන්න ඔය අකුර ටික පුතේ අපි හඳුන්වනවා ඌෂ්මාක්ෂර. පේන්නේ නැත්නම් මම කළු බෑනේ මිලියන ශාෂ සහ ලයන් නැතරියා ෆ අක්ෂරය දක්වා තියෙන සෙට් එක අපි කියනවා ඒවා ඌෂ්මාක්ෂර. ඌෂ්මාක්ෂර. ඌෂ්මාක්ෂර කියලා හඳුන්වන්නේ ඇයි? ඒවා උච්චාරණය කරද්දී මුඛ රන්ද්‍රයෙන් يعني සියුම් වායු ධාරාවක් තෙරපීමකින් ගමන් කරන නිසා අපි කියනවා ඌෂ්මාක්ෂර කියලා. එතකොට මේ කාක් එක්ක වගේ සංකේතයක් තියෙන්නේ. මෙන්න මේ ෆ අකුර. ඔකටත් නමක් තියෙනවා. ඔයක පුතේ මේ ඔය අපේ ඉංග්‍රීසි භාෂාව සංස්කෘත ඉංග්‍රීසි අරාබි ඔය පෘතුගීසි ලන්දේසි ආක්‍රමණත් එක්ක අපේ රටට විවිධ වචන අපේ භාෂාවට ආරෝපණය වෙනවා. අන්න ඒ වචන උච්චාරණය කිරීම සඳහා අපිට තිබ්බේ නෑ ෆ කියන අකුර උච්චාරණය කරන සංකේතයක්. ඒකෝට මේ ෆ කියන එක වෙනුවට අපි භාවිතා කරා අපේ මිනිස්සු මෙන්න මේ වගේ පයන්නට දැම්ම F අකුර. හරි? පයන්නට F අකුර දාලා ඔය ෆාතිමා ෆාමසි ඔන්න ඔය වගේ එකක් ලියන්න පටන් ගත්තා. හැබැයි මේකේ දැන් ඉංග්‍රීසි අකුරක් තියෙනවා සිංහල අක්ෂර මාලාවට මේක ඇදන්න බෑ. ඉංග්‍රීසි අකුරුකුත් තියෙනවා. ඒක නිසා ඒ වැඩි හරියන්නේ නැහැ. ඒක නිසා නිර්මාණය කළ අක්ෂරයක් ෆ කියන මෙන්න මේ අකුර. මේක අපි හඳුන්වන පුතේ උපත්මානීය අක්ෂරය කියලා. උපත්මානීය අක්ෂරය. හරි? ඔන්න ඔහම හඳුන්වන්න පුළුවන්. තව අපිට එකක් මිස් වුණා.
අක්ෂර උත්පත්ති ස්ථාන ටිකක් තියෙනවා. අක්ෂර උත්පත්ති ස්ථාන ප්‍රධාන වශයෙන් 5ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි කාණ්ඨජ, තාලුජ, මූර්ධජ, දන්තජ හා ඕෂ්ඨජ. බලමු මේ අකුරු ටික නම් කරගන්නේ කොහොමද කියලා. මෙන්න ඒකටත් පොඩි සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ මතක තියාගන්න. සංඥක ග අක්ෂරයේ ඉඳලා කා, තා, මූ, ද, ඕ. කතා මූද ඕ කියන එක මතක තියාගන්න. ක කියලා කියන්නේ අපි දන්නවා කා කියන්නේ එතකොට කාණ්ඨජ. කාණ්ඨජ. තාලුජ, තා කියන්නේ තාලුජ. මූර්ධජ. ද කියන්නේ දන්තජ. ඕ කියන්නේ ඕෂ්ඨජ. එතකොට කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ උගුර ප්‍රදේශයේ ආශ්‍රයෙන් නිර්මාණය වන අක්ෂර ටික. කණ්ඨජ අක්ෂර මොනවද කියලා නම් කරොත් එහෙනම් මේ තියෙන කණ්ඨජ අක්ෂර ටික. කාක, ගාග, ඤ. තාලුජ අක්ෂර. ඒ කියන්නේ පුතේ අපේ තල්ලේ උඩු තල්ල හා යටි තල්ල කියලා දෙකක් තියෙනවා. පසු තල්ල කියලා. එතකොට මේ දිවුතුඩ ගාවපුවාම දිවේ කැයිලා කෙලින්ම මුදුනේ වදිනවා නම් ඒක අපි හඳුන්වනවා මුදුන් තල්ල නැත්තම් මූර්ධය කියලා. ඊට පස්සේ පසු තල්ලේ අපේ දිවුතුඩ ගාවද්දී පිටිපස්සට කරාදී පොඩක් රළු කොටසක් හම් වෙනවා තල්ලු. අන්න ඒ ටික නම් කරනවා පසු තල්ල නැත්තම් ඒ හරහා නිපදවන ශබ්ද තාලුජ අක්ෂර කියලා හඳුන්වනවා. දන්තජ කියලා කියන්නේ ශබ්ද උච්චාරණය කිරීමේදී දිවුතුඩ ගිහිල්ලා දත් වැටි ඒවා දිලා නිර්මාණය වෙනවා නම් ඒවා අපි හඳුන්වනවා දන්තජ අක්ෂර. ඊට පස්සේ ඕෂ්ඨජ කියලා කියන්නේ මොකක්ද? ඕෂ්ඨජ කියන්නේ ශබ්දේ උච්චාරණය කිරීමේදී තොල් ආශ්‍රය කරගෙන නිර්මාණය වන ශබ්ද. හරි. ඔන්නෝම අපිට අක්ෂර මාලාවේ කෙටි කාල සීමාවක් ඇතුළත මෙන්න මේ ටික පාඩම් කරගෙන අපිට පුළුවන් අක්ෂර මාලාව ඇසුරෙන් අහන කෙටි ප්‍රශ්න වලට ටික අහන්න. ඊට පස්සේ භාෂාව කොටසේ අහනවා තව ප්‍රශ්න කෙටි ප්‍රශ්න අහනවා. ලකුණු 10ක් ලකුණු 20ක් දෙන කොටසේ. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික කොට දාගෙන ලකුණු 4ක් 5ක් අපිට විභාගෙට අක්ෂර මාලාව ඇසුරෙන් එකතු කරගන්න පුළුවන් මෙන්න මේ වගුව පාඩම් කරගත්තොත්. හරි මම හිතනවා තේරුණා කියලා. ඊටු කොටස අපි අක්ෂර මාලාව සවිස්තරාත්මකව ඉගෙන ගමු ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් ආයෙත්